දැන් තුනම තියලා හලෝ මේ මට අතේ තියා ගන්න බෑ දැන් පොලිමට කතා කරනවා. දැන් මේ දැන් නේ රෙක්ටර් අවංකවයට හරි. මේ දැන් බුදුහාමුදුරන් පාල මේක ජෝක් එකක් නෙවෙයි. මම විහිළුකාරයෙක් නෙවෙයි. මගේ දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් උඩ මේ මිනිස්සු hina වුණාට මට කරන්නේ. මම එහෙම විහිළුවක් කරන්නේ නැහැ. ජෝකර් කෙනෙක් නම් වෙන්නේ. දැන් මේ මං කිව්වෙච්ච අමුතද විහිළුවක් නෙවෙයි. මොකටද hina වුනේ කියලා යනවා. දැන් සුප්‍රේමන්ට සතහා කලාවතී excuse me at the moment මොකද hina වුනේ කියන්නේ? එහෙම hina වෙන්න එපා මේවට. මේවා විහිළු නෙවෙයි. මේවා දේව සාප. මිනිස්සුෙකුට වායිතන අර තුන ක්‍රෝ ක්‍රෝ ගාලා වදින මම මේ කියන්නේ ඇත්තටම සම්බන්ධ මේ මම වෛරයක් මේවා මේ දැන් අද ලෝකේ දැන් අපේ ලංකාවේ 1 කෝටි 80 ලක්ෂයද කීයද ඉන්නේ තමයි. 1 කෝටි 80 ලක්ෂයද කීයද මේ ලංකාවේ ඉන්නේ? 2 කෝටි ගානකට වැඩිය ඔය ඕවා තියෙනවා. මොනවාද? ඔය ඇන්ග්ලෝමීන්ස් ඔය මේ ඉන්නේ දැන් මම කාර්ස් දැකලා තියෙනවා සේල් වල වාහන තියෙනවා. මිනිස්සුන්ගේ ගානටම සේල් වල වාහන තියෙනවා කියලා කියනවා. නමුත් ඒ වුණාට දැන් මේක පේන්නේ නැහැ දැන් වලනේ තියෙන්නේ. දැන් මම දැක්ක ඊයේ එකක් දැක්ක මේ මේ කෝල් එක අපුඩි ගන්න නෑ ඒ වැව්වා අරගෙන. මේ මෙච්චර චූටි. ඒතර දැන් වයර් එක කේස් එකක් තියෙනවා. දැන් මං යනවා මගේ බයික් එකේ චැලියම්දි මේක ගහගෙන මම හිතුවා ඉතින් ඇත්තටම සින්දුවක් කියනවා කියලා. කාර් එකේ. ඒතර කාර් එකේ හොඳ වෙලාවට සීට් එක ඒ කියන්නේ මේ ටෙලිෆෝන් එක වයර් එක ගහලා මං බයිසිකල් මං හිතුවා මෙයා එල්විස් ප්‍රෙස්ලිගේ සින්දුවක් කියන පාටයි. ඒ කියන්නේ like the cream black keys and all the things color lights the brakes. ඒ කියන්නේ මං චැලිය ඇවිල්ලා නැවතුණා color lights the brake වුණා. එතන ඉන්ටර්කෝල දෙයා. එතන ඉන්ටර්කෝල මම බල්ලෙක් නෑ වානේ. හැබැයි ටෙලිෆෝන් එකකුත් නෑ. වයර් එකක් තියෙනවා මම හිතුවා සින්දුවක් කියනවා. නෑ කෝල් එකක් ඇවිල්ලා. ඉතින් ඔය විහිළු නෙවෙයි. දෙල්ලන් ඒව කරන්නේ. දැන් ඔය විහිළු නෙවෙයි. දැන් ඔබට මහත්තයෝ මිනිස්සු විතරයි මේක ජෝක් එකක් කියලා. අර යා TNL එකදලා නිකන් මේ යා නිකන් පිස්සු නැටුවා. අර මිනිස්සුන්ට කතා කරන්නත් නැහැ. ඒ මනුස්සයා කතා කරා. චම්බුදිදත් කියනවා බන්දුර කතා කරන්න කියලා. රෙක්සය ඩිස්ටර්බ් කරනවා ඒක වෙනම දෙයක්. සීනියර්ටි කැටිරේ මම කියන්නේ ලොක ඩිස්ටර්බ් කරන එක වටිනවා. මම ඒකට කරු කරනවා. දැන් මම හිතන්නේ දැන් බණි. ඔන්න ඕකයි තත්ත්වය සෙලුලේ. කියන්නේ. සෝරි. දැන් ඔයාලකට අවවාද කරන්න. ඔය වාහනවල යන ගමන් සෙලියුලර් පාවිච්චි කළා එල්විස් ප්‍රෙස්ලි ගාරි මයිකල් ජැක්සන් යාරි සින්දු කියන එක නෙවෙයි වැඩේ. පාරේ යන මිනිස්සු ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධය කියන්නේ පොඩි වා හිතනවාද බ්‍රේක් ගහන්නේ නැහැ. කවුද හිතන්නේ? රෙක්සා හිතන්නේ මම දැන් බ්‍රේක් ගහන්නේ නැහැ. බ්‍රේක් ගහන්න ටයිම් නැහැ. එච්චර බිසි. මෝර් ක්වික්. ඒ කියන්නේ දැන් උදේට මදිනවා නේද ඔක්කොම ගියන් පස්සේ චෙක් එක රිටර්න් වෙලා දුන්නේ චෙක් එක රිටර්න් වෙලා එතන ඉඳන් දුවනවා දිවිල්ල කොම්මඩ පිටකොටුවල පිටකොටු ගියන් පස්සේ යන්න ඕන මරදාන ඒක මතකත් නැහැ මොකද චෙක් එක රිටර්න් වෙලා ඉතින් දැන් කිසි දෙයක් නැහැ ඇඳයි ගෙදර ආවට පස්සේ අනේ මහත්තයා දැන් මාත් නෑ ඇහුවා මගෙන් බන්දු කොහමද මේ ලස්සනට ඉන්නේ කියලා මගේ චෙක් නෙවෙයි මට මගේ ලෝකෙම කඩම් මම පිටකොටුවේ බෝම්බේ මුලින්ම දාපු වෙලාව මුලින්ම මන් දන්න තරමින් අවුරුදු ගානකට ඉස්සෙල්ලා පිටකොටුවේ අර පුග්ගාල එකක් පිපුරවන බෝගා පුරක් කෑලි ගිහලා ඔක්කොම දැන් ඇම්බුලන්ස් එකේ ඔක්කොම ගිහලා දාලා ඉවරලා ඔක්කොම ඉවරන පහුවෙන්ද උදේ අපේ කට්ටිය ගිහලා අර පුපුරපු ලොකු වල දිහා එතන වැඩට යන කට්ටිය දැන් අදාමාට බහැලා බස් එකේ යන්න මේ මයික් එක හරි නේද හරි දැන් මේක දැන් වැඩට යන්න බෑ දැන් 9ට ඉස්සෙල්ලා පොත අරන් කරලා ඉවරයි ඒ මොකුත් නෑ බස්ස බෑ මේකනේ අරයන මොකක්ද මේක තමයි මම බලන්නේ මේක මාර ගැමුරයිනේ අරයට මතක නෑ ඒ හිලද කියලා ඒ එන්නේ දැන් කැන්ඩි වලින් නම් එන්නේ අර යනවා මොළතේ ඌවිලා ඇවිල්ලා මේක නේද මේ ඊයේ එන්න මොකද නාංගල මොකද පොඩ සුණ්ඩාවඩ අරාඩෙන්ට ඉන්න මොකද නාල ගිගේ අර අලි හිලදියා මෙහෙන් බලයින බුදුම ආත්තෝ ඒ හිලවල් දිහා බලන්න ඕනේ බැරි වෙලාවක හරි අහම්බෙන් හරි කෑල්ලක් තියලා පුග්ගාලා තියනවා අර ටිකක් ඔය මම මේ කියන්නේ මේ දැන් මොකද hina වෙන්නේ දැන් hina වෙන්නේ මොකද දැන් විහිළුවක් නෙවෙයි ඒක දේව අපරාධයක් අනිත් එක දැන් අනිවාර්යයෙන්ම ඇක්සිඩන්ට් එකක් වෙච්චම පුග්ගාලා වැදිද්දම ඒ මේ ගුණේ සුයි අපුණා අද නේද
දැක දැම්පුණා. ගිහලා සර්. වැදුණානේ. ඔව් ඒ. වැදුණා. මගේ කාර් එකයි. නෑ මේ මාර විදිහට වැදුනේ. ඔව් මාර විදිහට යා කාර් එක මම වැදුණා. ඒක අපි ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඔයා මොකද? නෑ මේක වැලුවේ වැදුණානේ. ඔයාට මොකද? නෑ ඉතින් මේක වැදුණා වැදිලා අපි මේ වැලුවේ කතා කරා කට්ටිය. ඒ මොකද? නෑ නිකම් මෙතෙන්ට එන්න. ඇයි? නෑ මේක දැන් ඉන්ෂුරන්ස් එක ඇවිල්ලා මට දැන් දැම්මම ගල්ලි කියලා අපි හදා ගන්නවා. ඔයා යන්න මෙතන. අර ආයෙත් මම මේ නිකම් බැලුවේ. වැඩක් නැති නේද? නෑ වැඩක් නෑ. මම ළමයි මොනවද? නෑ මෙයාට වැඩක් නෑ මගේ කියව. නෑ නෑ ඉතින් එහෙම නෑ. මේ කාර කතා කරනවා. වැඩ තහන කරාපුවා මෙහෙම ඉන්නේ. නෑ නෑ ඉතින් ඔන්න ඕක තමයි. ඔන්න ඕක තමයි ඔන්න අහුවනේ නම්බරේ ඕන කියන ඔන්න නම්බරට උත්තරයක් හම්බුනේ.